හෙල්ලෝ ගුඩ් මෝනිින් යාලුවනේ කොහොමද ඉතින් ඔයාලට ඔයගොල්ලො හැමෝම අදත් සාදරෙන් පිළිගන්නවා දනස් ඩෙස්ටිනේෂන් එකට. ඉතින් යාලුවනේ අද අර්ගෙන ඇවිල්ලා තියෙන්නේ ලස්සන බ්ලොග් එකක්. බලාගෙන ඉන්නකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. එහෙනම් අපි යමු මොකක්ද ලස්සන බ්ලොග් එක කියලා බලන්න. යාළුවනේ අද ටිකක් මන්දාරම් දවසක්. මම මේ ලස්සන කැලෑවක් මැදින් මේ යන්නේ මැදාරාව කියන ගමට. අපේ ගමට පල්ලෙහි පැත්තෙන් තියෙන මේ මැදාරාව කියන ගම මාරම ලස්සනයි. ඉතින් මේ ලස්සන සුවඳ මල් පිපිච්ච හිඟුරු මල් විවිධ මල් වර්ග වලින් පිරුණු මේ දිව්‍ය ලෝකයක් බඳු මේ කැලේ කවදාවත් මම කැමති නෑ කොන්ක්‍රීට් පාරක් වෙනවා බලන්න. මොකද කුණු වලින් පිරිච්ච පාරක් වෙනවට වඩා මේ සුන්දර දේවතා සුවඳ හමන කැලේ ඇවිදගෙන යන එක තරම් සුන්දරත්වයක් මට තවත් නැහැ. ඉතින් යාළුවනේ මන් දැන් මේ කෙමින් ඇදලා යන්නේ මැදාරාව ගමට. මැදාරාව ගමට ගිහිල්ලා ඔයෙන් නාලා වෙල මැද්දෙන් ගිහිල්ලා ලස්සන පැලකට යන්නත් මම බලාපොරොත්තු වෙනවා. මම බඩු මල්ලකුත් අරන් යන්නේ කෑමු යන්න. ඒයි මොකද? යාළුවනේ මන් දැන් ඉන්නේ මැදාරාව වෙලේ. අපි තව චුට්ටකින් පොඩ්ඩක් පල්ලෙහා පැත්තට ඇවිදලා පොඩි රෙස්ට් එකක් අරන් ලස්සන තැන් ටිකක් බලලා ටිකක් දවල් වෙලා කැම ටිකක් හදාගෙන කාලා යමු. එහෙනම් ඉතින් යාළුවනේ අපි යමු ලස්සන ලොකේෂන්ස් ටික බලන්න. ගිහිල්ලා ලස්සන තැන් බලලා ඒ තැන්වල පොඩ්ඩක් ස්පෙන්ඩ් කරලා මාරමාතල එකක් ගමු. එහෙනම් අපි යමු. අතීත කාලේ මිනිස්සු ගොඩක් වගා කරපු මැදාරාවේ ලස්සන කුඹුරු යාය දැන් ගොඩක් පාළු වෙලා. ඒ කමතත් දැන් ගොඩක් පාළු වෙලා. මේ කමතේ අයිතිකාරයා කවුද කියලා මම දන්නේ නැහැ. මේ කමතේ කොච්චරනම් වී එකතු කරන්න නැද්ද? මේ කමතට ඇවිල්ලා මට හාන්සි වෙන්න හිතිච්ච එකම හේතුව දම් පාට මල් ලස්සනට පිපිලා කමතේ වේල්ලේ. ඒ වියලි පොළව වේලිච්ච තනකොළ ගස් මේවට මම මාරම ආසයි. ගොඩක් දෙනෙක් ආස සීතල රටවල් වලට යන්න, ඇපල් තියෙන රටවල් වලට යන්න. ඒත් මම හැමදාම ආස කළේ වියලි කාලගුණයට, වියලි දේශගුණයට. කාන්තාර වලට වගේ. ඉතින් මේ වගේ තැනක් දැක්කොත් අනිවාර්යෙන් මෙතන නැවතිලා යනවා කියන එක මගේ ජීවිතේ තියෙන පුදුම සතුටක්. ඒක මගේ විදිහ. මම කවදාවත් ආස නැහැ හිම වැටෙන රටකට යන්න. මං යන්න කැමති කාන්තාර රටකට. මං ජීවත් වෙන්න කැමති කාන්තාරත් එක්ක. ඒ නිසා මේ කමතේ මට පුංචි කාන්තාරයක අත්දැකීමක් විඳින්න පුළුවන් වුණා. ඒ ලස්සන කමතට පල්ලෙහින් තිබ්බ ලස්සන ගල් තලාවට වෙලා ඉඳගෙන සිහිල් සුළම් පොඳක ආස්වාදයේ විඳගෙන මං ජීවිතේ මාරම සතුටින් ගත කරා. මට ඒ ගල් තලාවෙන් බිමට බැහැලා එන්න බැරි තරමට ආස හිතුණා. යාළුවනේ මම ඉන්න මැදාරාවේ ඇලගාව. මේක කපපු මේ පාරක් යාළුවනේ. මේ හරියෙන් මෙන්න මේ පැත්තෙන් කලගම් වත්තට යන්න කපපු පාරක්. දැන් ඒ පාර කැපුවා කියලා හොයාගන්නත් නැහැ. එහෙනම් යාළුවනේ අපි යමු. මට පුදුම වතුර තිපහක් තියෙන යාළුවනේ. ඉවසන්න බැරි තරම් වතුර තිපහක්. මේ ගිහිල්ලා වතුර ටිකකුත් බීලා මොනවා හරි හදාගෙන කාලා ඔයෙන් එහෙමත් නාලා එමු. පොඩ්ඩක් මට කම්මැලි වගේ අද නාන්න. දැන් අධික පායන කාලේ හින්දා ඇලේ වතුර ගොඩාක් අඩු වෙලා තිබ්බේ. ඉස්සර නම් මේ ඇලේ වතුර කොච්චර උඩට තියනවද? වැහි කාලෙට. දැන් පායන කාලේ හින්දා වතුර ටිකක් අතින් අරගෙන බොන්නත් මදි. පුළුවන් විදියට කොහොම හරි වතුර ටිකක් පීලා දැන් මම මේ පිටත් වෙන්නේ නාගන්න යන්න කියලා. මම වෙනද නාන තැනක් නෙවෙයි අද නාන්න තෝරගන්නේ. මං හිතා ගන්නවා ලස්සන නාන තැනක් හොයාගන්න. වෙනද නාපු නැති මං ගොඩක් යන්න කැමති නැති තැනකට ගිහිල්ලා නාන්න. එහෙනම් අපි යමු.
යාළුවනේ මට මාරම දාඩියයි සුපිරිම වලක් හම්බුණා යාළුවනේ නාන්න. මොකද මම වෙනදා නාන්නේ ටිකක් ගැඹුරු වලවල වල අද මම නාන්නේ ගැඹුරු ටිකක් අඩු වලක. මෙතන මාරම ලස්සන වලක් තියෙන්නේ මේ වලට බහැලා නාලා යමු ඔය දිගේ උඩහට. ඔය දිගේ උඩහට ගිහිල්ලා පැලක මොනවා හරි හදාගෙන කමු. එහෙනම් නාමු. මේකනම් ආශ්වාදයක් යාළුවනේ. මාරම ආශ්වාදයක්. ඒ විතරක් නෙවෙයි මේකනම් හිතාගන්නත් බැරි පුදුමයක්. මේ වලේ ඉන්නවා හරියට කන අයියෝ. ඒ විතරක් නෙවෙයි මේ වලට කොච්චර පැනලා කොච්චර දැඟලුවත් මේ වලේ වතුර බොර වෙන්නේ නැති එකත් විශේෂත්වයක්. මේ වලේ ඉන්න කණයි මාළුව කකුලට කොටනවා. මාළුව කකුලට කොටනවා කියන්නේ හොඳ මසාජ් එකක් කියලා මම අහලා තියෙනවා. ඉතින් ඒ ට්‍රීට්මන්ට් එකත් මේ වතුරෙන් ගන්න පුළුවන්. යාළුවනේ මේ වල ඇතුළ මාරම ක්ලියර්. යාළුවනේ මේ වල ඇතුළ මාරම ක්ලියර්. පුදුම ක්ලියර් එකක් තියෙන්නේ යාළුවනේ. මව වතුරේ පාවෙනවා. යාළුවනේ ඔයාලට පේනවා ඇති නේද කණයි මාළුව මගේ කකුලට කොටනවා. මේක මට මාරම ට්‍රීට්මන්ට් එකක්. ඉතින් මට මේ ට්‍රීට්මන්ට් එක ගන්න නම් ආයෙත් වෙලාවක මේ වලට එන්න ඕන. ඇවිල්ලා ආයෙත් මේ ට්‍රීට්මන්ට් එක ගන්නවා. ඔය වලෙන් එගොඩ වුණා විතරයි මම තාරුකා නිවා ලෝකෙටයි මල්සර හීසරෙන් ලෝකෙටයි ආවා. ආකාශයේ දුර ගිම්හානියුර පෑනීල බැල්ම මේ සින්දු මට මතක් වුණා. මොකද මම මේ වගේ ලොකේෂන්ස් වලටත් මාරම ආසයි. වගුරු බිමක් වගේ තියෙන තැන්වල ඈත කඳු කරේ පේන ලස්සන තැන්වලටත් මම ආසයි. කාන්තාරවලට විතරක්ම නෙවෙයි මේ වගේ තැන්වලටත් මං ආසයි. මේ වගේ තැන් හරිම ප්‍රේමණීයයි. හරිම රොමැන්ටික්. කාරුකානිවා දුර ඇත තනි වෙලා ජීවිතේ කියා පෙරදා කරවටිලා මගේ නවේද දිව්‍යාංගනා තාරුකානිවා දුර ඇත තනි වෙලා කොහේ ගියාද දිව්‍යාංගනා ජීවිතේ කියා පෙරදා කරවටිලා මගේ නොවේද දිව්‍යාංගනා නික්මී නොයා මහදේ දොරවසා හදේ රැඳෙන්න දිව්‍යාංගනා ලංදී හිඳින්න දිව්‍යාංගනා යාළුවනේ මේ තාරුකා නිවා සින්දුව මල්සර හීසරින් සින්දුව ආකාශයේ දුර ගිම්හානයුරේ පෑනීල බැල්මන් එතකොට සිනාසෙන්න මිහිරියාව වස්සලා සිතින් සායම් කිරිල්ලි මේ සින්දුත් එක්ක මම අමුතුම ලෝකයකට යනවා. හරියට පිනිබින්දු වගේ සුන්දර හීනයකට. ඒ හීනේ මොකක්ද කියලා මටවත් හිතාගන්න බැරි ෆැන්ටසි ලෝකයකට. ඒ ලෝකය හරිම ලස්සනයි. තාරුකා නිවා ෆැන්ටසි වයිබ් එක කියන්නේ මගේ ජීවිතේ මේ වගේ ලොකේෂන් එකක් දැක්කම මම කියන වචනයක්.
කැව හොඳයි බොහොම හොඳයි. මාම කවන්නේ නැද්ද මේකේ රොටි හදන් කෑවට? කෑවත් කමන්නේ මේ බත්තියන කෑවත් අමන්. කොච්චර හොඳයිද? දැන් ගොඩක් හැන්දෑ වෙලා හින්දා කුඹුරේ වැඩ ටික ඉවර වෙලා අර මාමලා දෙන්න ගෙදර යන්න පිටත් වුණා. ඒ දෙන්න මට කියලා ගියේ මේ පැලේ ඕන දෙයක් උයාගෙන කන්න කියලා. ඒ දෙන්න මං අඳුරන දෙන්නෙක්. ඒ දෙන්න මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕන වෙලාවක ඕනම දෙයක් උයාගෙන කන්න කියලා ඒ දෙන්න මට කියලා යන්න ගියා. ඊට පස්සේ මං ලිපට දර ටික පටව ගත්තා. දැන් රොටි වලට පිටි අනා ගන්න ඕන. මං භාජනයේ අඩියට වතුර දාලා තිබ්බේ යාළුවනේ. දැන් අනන්න පටන් ගන්නකොට තමයි මට තේරුනේ වතුර වැඩි වුණා කියලා. හත් දෙයියනේ මං කරගත්ත දෙයක්. ඊට පස්සේ වතුර වැඩි වෙච්ච හින්දා මං අරගෙන ආපු කැරට් අලෙත් ඒකට හූරලා දාන්න ගත්තා. කැරට් අලේ ගොඩක් හීනියට කපා ගන්න විදිහක් නැහැ. එළවලු ලෑල්ලකුත් නැහැ. ගලක් උඩ තියලා කපන්න බෑ වැලි යනවා. මං කොහොමත් මේ කැරට් අරගෙන ආවේ රොටි වලට දාන්න තමයි. ඒත් මම තක්කාලි අරන් ආවේ ලුණු මිරිසකට කියලා. ඊට පස්සේ කැරට් අලෙත් හැන ගේමක් දීලා තමයි මම බොහොම අමාරුවෙන් කපලා භාජනයට දාගත්තේ. අනේ අම්මෝ ඊට පස්සේ ලීස් කොළ ටිකත් කපලා දාගත්තා. වතුර වැඩි වෙච්ච එක තමයි යාළුවනේ මෙතන මට තිබ්බ ලොකුම ප්‍රශ්නේ. ඊට පස්සේ ආයෙ මම මික්ස් කරා වතුර ටිකක්වත් අඩු වෙයිද කියලා. ඒත් වතුර අඩු වෙච්ච ගතියක් නම් මට පේන්න තිබ්බේ නෑ. අනන්න තව තවත් අතේ ඇලෙනවා. ඒ විතරක් නෙවෙයි ඇඟෙත් ගෑවෙනවා. මම ලුණු මිරිස හදන්න ගත්ත මිරිස් කුඩු ටිකත් ඕන එකක් වෙන්න කියලා දාගත්ත අර භාජනයට. ඒකල ලුණු මිරිසට ගත්ත තක්කාලි ගෙඩියත් ඒ මිශ්‍රණයටම දාගත්තා. ඒකල ඉවර වෙලා ඒක මම ලිපේ තිබ්බා. ලුණුත් දාලා තියෙන්නේ. අපි බලමු තැඹුණාට පස්සේ මොන වගේ රසක් එයිද කියලා. ඊට පස්සේ අපි කාලා බලමු යාළුවනේ මොන වගේ ටේස්ට් එකක් තියෙයිද කියලා. මේක නම් තද වෙන ගතියක් නම් පේන්නේ නැහැ. රොටියක් වගේ මේක තද වෙන එකක් නැහැ. මේකට කියන්නේ රොටිද නැත්තම් පීසාද නැත්තම් මොකක්ද? මේකට කියන්න නමක් නැහැ. මොනා නමුත් මේක කන්න තමයි තියෙන්නේ. නමක් නැති කෑමක් කියලා අපි කමු මේක. යාළුවනේ කැරට් එතකොට ලීස් තක්කාලි ලූණු එහෙම කපලා දාලා මම මේක හදාගත්තේ පාන් පිටි වලට වතුර ටිකක් වැඩි වුණා. ඊට පස්සේ ඇත්තටම මාරම රසයි. කාලා ඉවර වුණා විතරයි යාළුවනේ මම පැලට ගිහිල්ලා පොඩ්ඩක් කාන්සි වුණා විතරයි මට නිින්ද ගියා දන්නේම නැතුව. සිසිල් සුළම් පොඳත් වැදීගෙන මම දන්නේම නැතුව ලොකු නිින්දකට ගියා. හෙලෝ යාළුවනේ
ඔන්න ඉතින් ලස්සන vlog එකකින් අදත් මම ඔයගොල්ලොත් එක්ක එකතු වුණා. ලස්සන එක්ස්පීරියන්ස් එකක් අද මම ඔයගොල්ලොත් එක්ක ලස්සනට බෙදාගත්තා. ඉතින් යාළුවනේ මේ වගේ තවත් ලස්සන එක්ස්පීරියන්ස් එකක් එක්ක නැවත හමු වෙමු. මේ Dana's Destination! Yay!